සුබ දවසක් වේවා සෙනෙහවන්තේනි. උත්පත්ති 3:19 දෙවියන් වහන්සේ මිනිසයාට කියනවා නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ දහඩියෙන් යුක්තව කෑම කන්නේහිය. මක්නිසාද නුඹ දූවිල්ලට හැරී යන්නේහියයි කීසේක. දෙවියන් වහන්සේ ආදම් සහ ඔහුගේ භාර්යාව දූවිල්ලට හැරී යන්න නියම කළේ නැහැ. නමුත් උන්වහන්සේගේ වචනය එපා කරලා සර්පයාගේ වචනය පිළිගත් අවස්ථාවේ ඉඳලා ආදම් එහෙමත් නැත්නම් මිනිසයා දූවිල්ලට හැරී යන බව එහෙම නැත්නම් මරණයට පත්වෙන බව උන්වහන්සේ නියම කළා. මරණයට පත්වන තෙක්ම භූමිය සමග තිබෙන ගනුදෙනුවේදී මුහුණේ දහඩිය වෙහෙස මිනිසයාට නියම වුණා. වෙහෙසෙන් යුක්තව කන්නට නියම වුණා. මරණයට පත්වෙන්නට නියම වුණා. නමුත් අද දවසේ දෙවියන් වහන්සේගේ කරුණාව තුලින් වෙහෙසෙන් යුක්තව කෑම සපයා ගන්නට දහඩියෙන් යුක්තව කෑම සපයා ගන්නට මිනිසයාට සිදු වුණත් උන්වහන්සේගේ කරුණාව තුලින් සහනයක් දකින්නට පුළුවන්කම ලැබේ. මරණයට යටත් වෙන්නට සිදු වුණත් උන්වහන්සේගේ ප්‍රේමය නිසා සදාතන ජීවනයට මාවත විවර වෙලා තිබෙනවා. අද දවසේ අප හැමට සදාතන ජීවනයේ මාර්ගයේ ඇතුල්ව ඒ තුලම සිටිමින් කරුණාව අධික ලෙස භුක්ති විඳින්නට උපකාර ලැබේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.